Welcome to Minecraft Hardcore Episode 2. Hey yo, what the fuck? හෝ පොඩ්ඩකින් ඔයාලා බලන්න ඇති මේ යකා මොකද්ද මේ කියන්නේ කියලා. ඇයි යකෝ එපිසෝඩ් 2 එක පටන් ගන්න කලින් එපිසෝඩ් 1 එක ගන්න නැද්ද? Emotional damage. හැබැයි මේ වර්ල්ඩ් එකට එන්න කලින් තව වර්ල්ඩ් ගොඩක හෙන පිස්සුවක් කෙලලා ඉන්නේ. එහෙනම් අපි බලමු පොඩි රිවිෂන් කැලිය වලින් මූ මොනවද කරලා තියෙන පිස්සුව කියලා. අපි හැමෝම මොකද්ද වර්ල්ඩ් එකට කඩාපාත් වෙන ගමන් කරන්නේ? එක්ක ගහක් කපාගෙන ඒකෙන් wood tools හදාගෙන stone වලට යනවා. ඉතින් මේ ගොන් හරකත් ඒ ටිකම තමයි කරේ. මූ හાર્ඩ්කෝ කියලා මූ කරන ගොන් වැඩවල වෙනසක් කරේ නෑ. මූ මේකෙන් stone tool හදාගෙන පැයක් විතර කරක් ගහලා අන්තිමට කොහොම හරි මූ village එකක් හොයාගත්තා. අන්තිමට ඉතින් village එකට ගිය ගම මූ හાર્ඩ්කෝද මොනකෝද මොකුත් බලන්නේ නැතුව මූ කෙලින්ම ගිහින් ඒකේ ඉන්න ගොලම්ට ගහන්න ගිහින් මැරුණා. ඊට පස්සේ දෙවනි වර්ල්ඩ් එක මූ කලින් වගේ මර විදිහට ගොන් හරකෙක් වගේ පාත් වෙලා ඒකෙන් වුඩ් වලින් ස්ටෝන් වලට ගිහින් පැයක් විතර හොයලා ගමකට ගියා. මූ මේ පාර අයන් ගොලම්ට ගහන්න ගියේ නෑ. මූ මුලින්ම කරේ අයන් ෆාම් එකක් හදන එක. මූ ගෙන් කාලා දෙවනි වර්ල්ඩ් එකත් කාගත්තා. ඊට පස්සේ තුන්වෙනි වර්ල්ඩ් එකේදී තමයි මූ ආතල්ම වැඩේ කරේ. ඒ තමයි අර මූලින් කියපු විදිහටම ස්ටෝන් මගුල් මොකනා හරි කරගෙන මූ ඊට පස්සේ ගිහිල්ලා රෑ වෙනකම් විලේජ් එකක් කිව්වා. අන්තිමට රෑ වුණාම වෙන දේ දන්නවනේ. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මූ ක්‍රීපර් කෙනකින් කාලා මැරුණා. කොහොම හරි හතරවෙනි වර්ල්ඩ් එකේ නම් මූ යම් තරමකට දුරක් ඇහිල්ලා තියෙනවා. මොකද මූ ට්‍රේඩින් හෝල් එකක් හදාගෙන පොඩ්ඩක් පොහසත් තත්ත්වේ ඉන්නවා. ඉතින් එහෙනම් ඒක වීඩියෝ එකෙන්ම බලන්න. මං හිතනවා මේ එපිසෝඩ් එකේ තමයි සාමගාමී එපිසෝඩ් එකක් වෙයි කියලා. බලමු මොකද්ද වෙන්නේ කිය. අරුට මොකද්ද වෙලා තියෙන්නේ? Okay, let's go. මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් කරා. හරිද? හැබැයි ඒ මගුලේ සවුන්ඩ් රෙකෝඩ් වෙලා නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. හරිද? මෙන්න මේ පත ට්‍රේඩින් හෝල් එක මම හදලා ඉවර කරන එකේ සම්පූර්ණ වීඩියෝ එකක් ගත්තා. හරිද? ඒක සවුන්ඩ් රෙකෝඩ් වෙලා නැහැ. මාරයි නේ මල්ලි. මෙන්න මෙතන තියෙන ගැජමැටික් එක මොකද්ද කියලා මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දුන්නොත් මේක විලේජ් බ්‍රීඩර් එකක්. මේක ඇතුලේ දෙන්නෙක් ඉඳියා. හරිද? මම මෙතන මොකක් හරි බ්ලොක් එකක් ප්ලේස් කරලා මේක ඇතුලට සොම්බි කෙනෙක් ගිහිල්ලා මෙතන හිටපු එක මරලා දාලා. හරිද? ඒකත් මගේ ප්‍රශ්නයක් නෙමෙයි. කොහම හරි මෙන්න මේ විලේජ් බ්‍රීඩර් එකේ ඇතුලේ ඉන්න දෙන්න මෙන්න මේ ඇතුලෙන් උන්ම වගා කරගෙන උන් මේකෙන් අස්සෙන් අරගෙන උන් ළමයි හදලා ඒ පොඩි ළමයි මෙන්න මේ වල දිගේ මේ ට්‍රැප් එකට වැහැල්ලා කියන්නේ මුන් රෑවෙදි නිදා ගන්න දුවනවා. එතකොට පොඩි උන් මේ වලට වැහැල්ලා මෙන්න මෙතනින් ඇහිල්ලා මෙන්න මෙතන ලොක් කරනවා. ඊට පස්සේ පොඩියෙන් ලොකු වුණාම මෙන්න මෙතනින් එළියට එනවා. හරිද? Okay. මුං මෙන්න මෙහෙම රේල් පීලි දිගේ මම මෙන්න මෙහෙම රේල් පීලි එතනින් ඉඳන් මේ දුරටම කනෙක්ට් කරගෙන ඇහිල්ලා මෙන්න මේ දුර යනවා. මම ටික ගලවලා මෙන්න මේ ට්‍රේඩින් වල එක ඇතුළට ගත්තා. ඇතුළට අරගෙන උන්ට එක ජොබ් දීලා මෙන්න මේ විදියට සේව් කරලා තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඕක තමයි හරියටම මෙන්න මේ ට්‍රේඩින් හෝල් එකේ උනේ. හાર્ඩ්කෝ මන් දැන් මේ දවස් ටිකේ ගැහුවා. ඒ දවස් ටිකටම මං කරේ ඔන්න ඔච්චරයි. හරිද? ඊට වඩා තව දේවල් ටිකක් පොළ යට කරලා මම පොඩි දේවල් ටිකක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මගේ අන්න අතන චූටි ගෙදර තියෙනවා. මං හදුවේ ගන්න මේක ගණන් ගන්න එපා. කොහම හරි ඔන්න ඔක ටික තමයි මම හાર્ඩ්කෝ එපිසෝඩ් 1 එකේ කරපු ගොන් වැඩ. හරිද? විලේජ් හෝල් එකේ පොඩි වටයක් දාමු. අපි එන උඩ තට්ටුවෙන් පටන් ගමු. කොහමරි මේක උඩටම ආවම අපිට මේ උඩ දිගටම අපිට ඕන වෙන බුක්ස් අන්ලොක් කරලා තියෙන ට්‍රේඩින් අන්ලොක් කරලා තියෙන. ඒ කියන්නේ බුක් අන්ලොක් කරලා තියෙන විලේජස්ලා තමයි ඉන්නේ. එහෙනම් බුක් එක ආට පෙන්නගෙන යන්න. මෙතන පළවෙනියටම ඉන්න පංචින් 2. පළවෙනියටම අපිට පංචින් 2 බලා ගන්න පුළුවන්. දෙවෙනියට අපිට sharpness 3 බලා ගන්න පුළුවන්. තුන්වෙනියට අපිට silk touch බලා ගන්න පුළුවන්. හතරවෙනියට depth strider බලා ගන්න පුළුවන්. පස්වෙනියට protection 4 බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හයවෙනියට smite 3 බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හත්වෙනියට infinity බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ 8 වෙනියට feather falling tree බලා ගන්න පුළුවන්. ඉවරද? නෑ ඉවර නෑ. ඊට පස්සේ මෙතනින් අපිට multi shot බලා ගන්න පුළුවන් ඊළඟට. ඊට පස්සේ 9 වෙනියට aqua affinity බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනියට respiration 3 බලා ගන්න පුළුවන්. 11 වෙනියට අපිට ඉන්නවා piercing 2. ඊට පස්සේ 12 වෙනියට අපිට ඉන්නවා projectile protection 3. ඊට පස්සේ 13 වෙනියට අපිට ඉන්නවා fortune 3. 15 වෙනියට අපිට ඉන්න 14 වෙනියට අපිට ඉන්නවා looting 2. ඊට පස්සේ 15 වෙනියට අපිට ඉන්නවා mending. so මම යටත් දාලා තියෙනවා. යටත් මම උඩ දාගන්න බැරි වෙන බුක් ටිකත් යටත් දාගෙන තියෙනවා. පළවෙනියටම density 3. ඊට පස්සේ ඉන්නවා fire aspect 2. ඊට පස්සේ ඉන්නවා flame. ඊට පස්සේ අපිට තියෙනවා efficiency 3. ඊට පස්සේ unbreaking 3. ඊට පස්සේ power 4. අන්තිමට knockback 2. ඒ වගේම තමයි මම මේ පැත්තට ගියොත් මේ පැත්තේ තියෙන්නේ අපිට අර බුක් මුන්ගෙන් බයි කරන්න ඕනේ එමරල් හොයාගන්න බිසිනස් කරන්න ඕනේ උන්. හරිද? මෙතන අපිට මුලින්ම ඉන්න ෆ්ලෙචර් මොකක් හරි හරිද? මුගේ නම මට කියවන්න බෑ. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? මෙන්න මේ උන් දාලා තියෙනවා පේලියට. ඊට පස්සේ මේ පැත්තට ආවම ආමර් වල ඉන්නවා. ඊට පස්සේ මේ පැත්තට ආවම අපිට ටූල්ස් මිදලා ඉන්නවා. ඔන්න ඕම තමයි ට්‍රේඩින් හෝල් එකේ ඇතුළේ වැඩේ ඇත්තටම වෙලා තියෙන්නේ. දැන් නම් මට මේක ඇත්තටම එපා වෙලා තියෙන්නේ. මොකද දැන් මං වීඩියෝ එකක් ගත්තා. ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම රෙකෝඩ් වෙලා නැහැ. ඒකේ මං ඩයමන්ඩ් මයින් කරලා හැම මගුලම කරා. Giri jagari hanawana kasen asuta talamina tiru patta tiru kalam raimi anuda kodida hanawana anam poru sulana nambukara tumbulage maharaja mang adukkuwa kodokkuwe daman ichamal kalavelechami kali petti arunu larunnallaran mankaden malanna apemi andawade eida me sandu sarwade ඩයමන්ඩ් මයින් කරලා මෙන්න මේ විදිහට උඩට ඇහිල්ලා මේ දැන් ඩයමන්ඩ් ෆුල් මන් ඩයමන්ඩ් නාම ගියා. ඔයාලට පේන ඇති ෆුල් ඩයමන්ඩ් එන්චාන්ට්මන්ට් අරන් අනම් මන හැම මගුලම මන් දැන් කරලායි තියෙන්නේ. ඉතින් මේ මගුල හાર્ඩ්කෝ එපිසෝඩ් 5ක් විතර මට යන්න වෙනවා වගේ මේ මගුල රෙකෝඩ් කරන්න නැතුව. හරිද? කමන්නේ. මේ වහිනවා එළියෙන් එහෙ. අයියා. ඉතින් අපි එහෙනම් මෙන්න මේ එමරල්ඩ් මම එකතු කරන ගමන් තමයි දැන් ඉන්නේ. මොකද අපිට මේවා එන්චාන්ටින් කරගන්න ඕනේ මේ ආමර්ස් ටිකයි ටූල්ස් ටිකයි. ඉතින් ඒවට ඕන වෙනවා මේ එමරල්ඩ් මේ බුක්ස් ටික ගන්න අපිට. ඒ නිසා අපි පරස් ගාලා ඒ ටික හොයමු. ඒ ටික හොයන්න ගලින් මුන් ස්ටොක් වහනවා රෙද්ද. දැන් ඒක එපා වෙනවා මට සීරටම වඩා. හරිද? පොඩ්ඩක් ඉන්න ස්ටොක් වහලා මත් නෑ. අපි මුන්ගෙන් ගන්න පුළුවන් තරම් එමරල්ඩ් ගන්න ඕනේ. හරි. පුවා ස්ටොක් ඇහුවා. මූ. හරි 24ක් දුන්නා. දැන් තෝ ආයි ස්ටොක් කරපන්. දැන් මූ ස්ටොක් කරින්නේ නෑනේ. ප්‍රයිස් මල්ලි ඔච්චර ගණන් ඇයි මෙන්ඩින් මං හිතන්නේ වට සේරට මෝන වගේ මෙන්ඩින් මට මතක විදිහට.
අයියෝ මෙන්ඩින් තමා තියෙන ලොකුම අවුල. මෙන්ඩින් නෙමේ මේ අනිත් හැම එකටම ලොකු පරිප්පුවක් කන්න වෙයි ඇත්තටම කිව්වොත්. හරිද? මේ බුක්ස් ටික හොයන්න මල්ලි ස්ටොක් අරින්න අනේ. මට ස්ටික් විකුණලා ලොකු ගාණක් හොයන්න බෑ. මේ මුන්ට නෙමෙයි ග්‍රීන්ස්ටෝන් කියලා කාර්ය ජාතියක් ඉන්න උන්ටත් පුළුවන් අයන් දෙන්න. දැන් මම මේ පැත්තත් පිරවුවා මේ ලෙක්ටන්ස් ලගෙම මේ දැන් මට කරගන්න බැරියා තින්නේ මොකුත්. හරිද? මේකෙත් තියෙනවා මේ පොඩි මේකේ මෙන්ඩින් තියෙනවානේ. අපිට ආමස් ටිකට මෙන්ඩින් දාගන්න පුළුවන් ඒ කියන්නේ. ආමු මේකට අන්බ්‍රේකින් දාලා ඊට පස්සේ ඔකට දාමු. හරි. එහෙනම් ඔන්න අපි දුන්නා සම්පූර්ණයෙන්ම එන්චාන්ටින් කරගත්තා. හැබැයි මල්ලි ඇරෝ නෑ. අයියා ඇරෝ හදන්නේ කොහමද? ඉස්ටිකුයි අයනුයිද? නෑ ඒ සවලක්නේ. අයියා මාරයි නේ මල්ලි. ඒ ගෙදර මං හිතන්නේ ඇරෝ ඇති. හරිද? ඒ නිසා අපිට ප්‍රශ්නයක් නෑ ඒක. අපි පටස් ගාලා යන් ගිහින් ගෙදරින් ග්‍රීන්ස්ටෝන් එකකුත් හදාගෙන යමු. මොකද ග්‍රීන්ස්ටෝන් එකකුත් ඕනේ. ඕකේ අපි ග්‍රීන්ස්ටෝන් එක හදාගත්තා. යන ගමන් ඔය ස්ලැබ් යන මනන් ටික දාගෙන යන් එළියට. ඉන්වෙන්ටරි පුරවන්න මාලි කාම. හරි. තව පොඩි ගඩුන් දිනු වගේක් කරන්න දැන් හදන්නේ. උඹලා ස්ටොක් අන්ලොක් කරපන්. අන්ලොක් කරා නයිස්. ඊට පස්සේ මෙන්ඩිනුයි අන්වේගනුයි අපි කම්බයින් කරමු. ඊට පස්සේ ඒක අපේ X එකට දාමු. ඕ ෂිට්. කොස්ට් එක වැඩිපුර ගියා. කමන්න නැහැ. හරි. දැන් අපි X එක රිපෙයාර් කරගමු. මොකද පිටිපස්සේ ගස් කපන්න තියෙන්නේ. හරිද? ඒ නිසා X එක රිපෙයාර් කරගමු. ස්ටොක් කරලාද නැහැ. මූනං ඇරලා හැබැයි අයන් මදි. අපි යම් පටස් කරලා අයන් ෆාම් එකට. කෑම ප්‍රශ්නෙකුත් නෑ. හරිද? ඒකත් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අවුලක්ම නෑ. Meanwhile දැන් මෙන්න මෙතන වෙන්න යන දේ පොඩි ළමයින්ට පෙන්වන්න හොඳ නෑ. ඔයාලා ඉතින් පොඩි ළමයෙක් ඉන්නවනේ. කරුණාකරලා අපිටත් කළා යවන්න. ඉතින් මේගොල්ලෝ බලන් ඉන්නවා පවුනේ. Hey, yo, what the fuck? හරි. මෙතන මොකුත් උනේ නෑ. මං දන්නේ නැහැ මෙතන මොනවද උනේ කියලා. මගෙන් අහන්නත්. මාරයි නේ මල්ලි. ඕකේ අයන් ගමු අපි. හරිද? මොකද අයන් බිසිනස් කරන එක ඇත්තම වාසි. 4 තියෙනවා. ඊට පස්සේ ඒකයි X එකට දාමු efficiency 4. හරි. අපි ඔන්නේ නෑ X එකට දාගත්තා. පියනම් පටස් කරලා ගිහින් ගස් ටික කපමු. ඕකේ ඇත්තටම ගොඩාක් තියෙනවා. මල්ලියම් ඇතුළට මේ මල්ලියම් මේක රයිට් හැන්ඩ් තියාගන්න. අයන් පිහිට තමයි ඊළඟට අයන්. හරි පටස් කාලයන්. ඕහෝ නෑ අනේ මුන් දෙන්නම් අයියෝ. හදලා මේ ආමස්වලට යන්න. ඒක හොඳයි ඇත්තටම. අයියෝ. හරි එතකන් අපි දැන් මේක දාගන්න ඕනේ. ඒක දාගන්න අපි පොඩ්ඩක් මේක මෙහෙන් තියාගන්න. ලූටින් මේ තියනවානේ ඉස්මයිතුයි ලූටිනුයි
තව අන්බ්‍රේකින් පොතකුයි ඊට පස්සේ මෙන්ඩින් එකකුයි අන්බ්‍රේකින් පොතයි ඊට පස්සේ මෙන්ඩින් පොතයි ඊට පස්සේ ලූටින් 3 ඕනේ එකට තව ලූටින් පොතක් ඕනේ අපියන් නොක්බැක් එකකුත් ඕනේ අයියෝ ඉක්මනට අරින්න මල්ලි මට දැන් ශවල් එකට දාගත හැකි මේක කෝ නයිස් අපි දාගමු ශවල් එකට එෆිෂන්සි අන්බ්‍රේකින් ඒ ටික දාලා අපි දැන් යන් උඩට ගිහින් ඕහෝ ගිහින් ලූටින් මල්ලි මට තව ලූටින් පොටක් දෙන්න ලූටින් මෙතින් ලූටින් නයිස් ලූටින් බුක් එකක් දෙන්න ඇති ඊට පස්සේ අර ලූටින් එකයි මේ ලූටින් එක කම්බයින් කරන්නත් ඕනේ ලූටින් 3 ඕන හින්දා කම්බයින් කරන්න ඕනේ කොස්ට් එක 6ක් යනවා හරිද අයියෝ මල්ලි එමරල් නෙමෙයි හරි අයියෝ කමෝන් අපේ සෝඩ් එකට ඕහෝ ඊට පස්සේ ඕනම එක ෆයර් ඇස්පෙක්ට් දෙකක් තියෙනවා ඒකට මට මදි මල්ලි ස්ටොක් එක අරින්න මුන්ට ස්ටික් දෙන්නත් මල්ලගේ ස්ටික් නෑ අයියෝ ෆයර් ඇස්පෙක්ට් තව එකක් ඕනේ මල්ලි ප්ලීස් ස්ටොක් අරින්න අයියෝ මං හිතනත් මේ තව ට්‍රේඩින් හෝල් එක මේ ගානට එක්ස්පෑන්ඩ් කරනවා මේ මුන් ටිකක් දාන්න අපි බලමු ඒක තව ස්ටික් කපමු ස්ටික් හරිද ඒක ලේසි නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මාව කිමිත්තක රොන් පොතක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මාව කිමිත්තක රොන් පොතක් ගෙන පෙත්ති තාලලා දුර යන්නේ කොහොමද සක්සියක් සෙනග පරිද්දෙන් කළුණා ඔබ අකුණු පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් සත්සියක් සෙනග පරිද්දෙන් කළුණා ඔබ අකුණු පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මාව කිමිත්තක රොන් පොතක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන මාව කිමිත්තක රොන් පොතක් ගෙන පෙම් දාලලා දුර යන්නේ කොහොමද ස්වභාවත මානෙත් නෙදම්බන ආලත් සරී මගේ ප්‍රාණෙත් අයියෝ දෙන්න ස්ටොක් අරින්නේ නේ වලාට හරි දැන් මං හිතන්නේ අපිට මේ ලූටින් දෙක කම්බයින් කරගන්න පුළුවන් ෆයර් ඇස්පෙක්ට් තව එකක් ඕනේ නයිස් අපි ෆයර් ඇස්පෙක්ට් දෙක කම්බයින් කරගන්නමු ෆයර් ඇස්පෙක්ට් 2 1 දෙකක් කම්බයින් කරාම 2 එක ගන්න ඉන්නේ අවුලක්මත් නැහැ හරි මං හිතන්නේ ඇති ගානට නයිස් මං හිතන්නේ අපේ කඩුවට අපි මේකයි කම්බයින් කරමු 8ක් නැහැ වැඩි කොහොමත් එකයි දිනවල හරිද අපිට කොහොමත් තව තිබ්බට වැඩකුත් නෑ අපිට කොහොමත් මේ XP මදි බුක්ටික තිබ්බට වැඩක් නෑ XP නැතුව මේ මුන් මේ මගුල අයියෝ කොහොම හරි ටූල්ස් ටික නම් හදාගන්න ඕනේ අම්මේ අයියෝ ලෙවල් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ හරිද මුන් අනික මේ ලේසියෙන් මේ මගුල අන්ලොක් කරන්නෙත් නැහැ XP ගන්න නම් මට හිතෙන්නේ අපිට XP ෆාර්ම් එක හදන්නම වෙනවා
ඉතින් අපි ෆුල් ඩෑමන් ගියා අපි ටූල් දෙකක් විතර හදාගත්තා අපි එහෙන ඊළඟ ටික එක්ප ෆාර්ම් එකත් හදලම කරමු මොකද ඇත්තට මේක ලේසි හරිද එක්ප ෆාර්ම හදලා කරන්න ඇත්තරම ලේසි එනිසා එක්ප ෆාර්ම හදලම කරමු එනම් ඊළඟ විඩියෝගෙන් අනිවාර්යයෙන්ම හම්බෙමු හරි ඩිස්ක්‍රීන් රෙකෝඩ් එක දාගෙන ඊළඟ විඩියෝ එකේ එනමයි එනම් බයි